අයිබෝන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද අරගෙන ආවේ අස්වැසුම දීමනාවක් සහ අස්වැසුම අප්‍රේල් මාසයේ මුදල් බැංකුවට යන හරිම දිනේ අරගෙන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව යාළුවන්ට දැනගන්න share කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මම අද අරගෙන ආවේ අස්වැසුම අප්‍රේල් මාසයේ මුදල් වැටලා කියන්නේ. ඉතින් අප්‍රේල් මාසයේ මුදල් බැංකුවට වැහලා තියෙන්නේ. ඉතින් ඊයේ රෑ වගේ ඉඳන් තමයි මේ මුදල් වැටෙන්න ගත්තේ. ඉතින් ඕගොල්ලෝ බැංකුවට ගිහිල්ලා බලන්න අනිවාර්යෙන් මුදල් වැටලා තියෙනවා. ඒ ගැන බය වෙන්න එපා. ගොඩක් කට්ටිය බයෙන් ඉඳියා මේ මාසයේ මුදල් ගන්න බැරි වෙයි, අවුරුද්දට ගන්න බැරි වෙයි. සහ 11 වෙනිදාන් පස්සේ ගන්නේ කොහොමද වගේ ගොඩක් ගැටලු වලට මුහුණ දුන්නා. ඉතින් ඔන්න අද 11 වෙනි දින මේ මුදල් බැංකුවල දාලා තියෙනවා. ඉතින් අප්ඩේට් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට ගිහිල්ලා ගන්න පුළුවන්. ඉතින් අද ගිහිල්ලා ගන්න පුළුවන් තමයි අන්තිම දවසේ. හෙට බැංකුව වහනවා. ඉතින් ඔයගොල්ලොත් ගිහිල්ලා අද ගන්න. ඉතින් තව එකක් තමයි රජෙන් තව දීමනා දීමට සැලසුම් කරලා තියෙනවා ඉදිරියේදී. ඉතින් රජයේ දීමනාත් වැඩි කරයි. ඉතින් මම ඔයගොල්ලන්ට ඒ ගැනත් මට නිවුස් එකක් ආපුවාම ඔයගොල්ලන්ට ඒක දැනුවත් කරන්න. ඉතින් රජයෙන් පැල ලබා දෙන වැඩසටහනකුත් තියෙනවා. ඉතින් පොල් පැල වගේ පැල ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් අස්වැසුම හිමියාට. ඉතින් ඒ ගැන මතක් කරන් තියෙනවා. ඉතින් රජයේ වැඩපිළිවෙල ගැන ඉදිරියේදී ලබන දීමනා ගැන මම ඔයගොල්ලන්ට අනිවාර්ය වීඩියෝ එකක් ගේන්න. ඉතින් ඔයගොල්ලන්ට අප්‍රේල් අස්වැසුම ගැන බය වෙන්න යන්නේ මේ වෙද්දි බැංකුවට වැල්ලා තිනවා. ඔයගොල්ලන්ට බැංකුවට ගිහිල්ලා මේ මුදල් ඔයගොල්ලෝ අතටම ලබා ගන්න පුළුවන්. ඉතින් තව එකක් තමයි දෙවැනි අධීරයේ මුදල්. ඉතින් දෙවැනි අධීරයට මුදල් දැම්ම හම්බෙන්නේ නැහැ කියලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට මුදල් හම්බෙන්න සාමාන්‍යයෙන් තව මාස දෙකක් තුනක් ජූනි වගේ වෙයි. ඉතින් ඒ වෙද්දි ඒගොල්ලන්ට මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් මම ඒගොල්ලන්ට ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නම් ජූනි මාසයෙන් පස්සේ මුදල් ලබා දෙන්න ගත්තාම. ඉතින් ඒ ගැන තමයි කියන්නේ සංක්‍රාන්ති අයගේ ඉතින් එයාටත් මේ මාසේ ඒගොල්ලෝ අවසන් මුදල් ගන්න පුළුවන් බැංකුවට ගිහිල්ලා. ඉතින් ඒ ගැන මතක් කරන්න ඕනේ. ඉතින් ඔය කරුණු ටික තමයි දැන්ට කියන්න තියෙන්නේ. ඉතින් ඉදිරියේදී ලබා දෙන දීමනා පිළිබඳව මම වෙනම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඒක දැම්ම කියන්න බෑ මොකද ඒ දීමන හරියටම තහවුරු කරලා නැහැ. ඉතින් මම අර පැල දෙන එක නම් දැන් පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳවත් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්නම්. ඔය නම් කියන්න පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදට මම වීඩියෝ එක ඉවර කරනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී හම්බෙමු. හෙටකම ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි.